Lollipop essay review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. Shine on Me drama එකේ 6 වෙනි කොටසත් අරගෙන ආවා. චේකුවාන්ට යූසෙන් එවපු ලිපි ටිකයි බස් එකේදී කියවන්න පටන් ගන්නේ. ඇයට තේරුම් යනවා ඔහු අනතුරු වුණාට පස්සේ මොනතරම් වේදනාවකින් හිටියද කියන දේ. ඔහුගේ වෘත්තීය ජීවිතයටද මේ අනතුර නිසා සමුදෙන්න පවා සිද්ධ වුණා. ඇය ලිපි කියවත්තේ අර කියපු පාටිය දවස මතක් වෙන්න ගන්නවා. ඒතා චේකුවාන්ගේ අම්මට මේ පාටියකට ආරාධනා කරලා තිබිලා තියෙන්නේ. ඒත් අම්මට එන්න බැරි වෙලා නිසා තමයි ඇය මේ පාටියකට ගිහින් තියෙන්නේ. ඇය පාටියක හිමි යූනන්ද මුණ ගැහිලා ඇය කතා කරලා තියෙනවා වගේම ටික වෙලාවකට පස්සේ ඇය පිට වෙලා යන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒ තාත්තා එතනට ඇවිත් ඉන්නවා දැකලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔහු ආඩම්බරයෙන් නියන්ම දුව විදියට එක්කගෙන ඇවිත් තියෙනවා. හැමෝම ඉන්නේ ඔහුගේ දුව කියලා කතා වෙද්දී තාත්තා කිසිම දෙයක් නොකිය ඉන්න එක ගැන ඇයට තරහක් ඇති වුණා. ඉතින් ඇයගේ පිටුපසේ ඉඳලා මිනිස්සු අම්මා ගැනත් එක එක දේවල් කියන්න ගන්නවා. මේවා ඇහිලා ඉවස ගන්න බැරි වෙන ශීකුවන් මේ මිනිස්සයා එයාගේ තාත්තට බිස්නස් කාඩ් එක ගිහින් දෙනවා දැකලා කරන්නේ ඒක උදුරලා අරගෙන හැමෝම ඉස්සරහේ මිනිස්සයාට අපහාස කරන්න ගන්නවා. ඔයා කවුරු හිතලාද එහෙම කතා කරන්නේ? ඔයා අපේ පවුලේ දේවල් ගැන කතා කරන්න ඔයා කවුද කියලා. ඉතින් මේ මිනිස්සයා කතා කළේ ඇයිගේ දෙමව්පියන්ම හොඳට දන්නවා වගේ. ඒ නිසා උට දොස් කියද්දී ඒ මිනිස්සයාට කිසිම දෙයක් කියා ගන්න බැරුව සද්ද නැතුව ඉන්නවා. ඒ වගේම කාන්තාවන්ට ගරු නොකරන මේ වගේ අය පාටියට ගෙන්නපු එක ගැනත් දොස් කියන්න ගන්නවා. ඉතින් අය හැමෝගෙම අවධානය ආකර්ෂණය දිනා ගන්නවා වගේම මේ මිනිස්යාගේ ව්‍යාපාරයට සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ නිර්භීත අවංකකම තමයි යූසෙන් මේ වෙලාවේදී ඇයගෙන් දැකලා ඇයට ආදරය කරන්න ගන්නෙ. එතකොට ලිපිය කියවමින් හිටපු ශීකුවාන්ට තේරුම් යනවා එදා පාටියකේදී ඔහු හිටියා කියන දේ. මේ ලිපි කියවන්න ගන්නකොට ජියාෂී මිතුරෙක් වුණ හැටි හා ඔහු ඇයව දන්න බව කිව්ව නිසා ඔහු ලවා ඇයව මුණ ගැහෙන්න මාර්ගයක් හොයාගත්ත හැටි පවා ලිපිය සඳහන් වෙනවා. ඒ නිසා තමයි වූෂී වලට ඇයව හම්බ වෙන්න ජියාෂී එන්න කියලා තිබුණේ. ඉතින් වූෂී වලට ඒත් කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ අනතුර නිසා ඔහුගේ අත්වලට විතරක් නෙමෙයි ඇස්වලටද හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ මේ අනතුර සිද්ධ වෙලා රෝහලේ ඇඳේ ඉත්තේ ඔහු ආදරය කරපු කෙල්ලහුව බලන්නේ ඒ කියලා බලාගෙන හිටපු හැටි පවා ලිපිය සඳහන් කරලා තියෙනවා. ඇය ආවි නැති එක ගැන ඔහු වෛරයක්ද හිතේ ඇති කරගත්තේ නැහැ. මේ ගැන ලියලා තියෙනවා දැක්කහම ශීකුවාන්ට ඔහු ගැන ලොකු දුකක් ඇති වෙන්න ගන්නවා. ඒත් ඔහුගේ හිතේ තිබුණු ප්‍රශ්නේ උනේ ඇය බලන්න ගිහිල්ලත් අනතුරකට මුහුණ දීලත් ඇයි ඔහුව බලන්න ආවේ නැත්තේ කියන දේ. ඊට පස්සේ කාලයත් එක්ක ඇය ෂැනොන් කම්පැනි එකේ සූජෝ ශාඛාවේ වැඩ කරන්න අරගෙන කියලා දැනගත්තාම ඔහු හෙඩ් ඔෆිස් එකෙන් අයින් වෙලා ඇය වැඩ කරන තැනට ආවා. ඒ ආවත් පළවෙනි දවසේම ඔහු ඇයව අඳුරගත්තේ නැති එක පවා ඔහුට වේදනාවක් දැනිලා තියෙනවා. ඉතින් ශීකුවාන් ලිපිය කියවලා අවසන් වෙලා කිසිම දෙයක් හිතාගන්න බැරුව දුකෙන් කල්පනා කරමින් යනවා පෙන්නන්නේ. ඔන්න ශීකුවාන් අම්මා බලන්න ගෙදර ආව ගමන් ඉක්මනටම කාමරේට යන්නේ යූසෙන්ට කෝල් එකක් ගන්න. ඇය ටිකක් අපහසුවෙන් වගේ ඔහුට කතා කරලා ඔහුගේ පෝස්ට් කාඩ් වලට ප්‍රශංසා කරන්න පටන් ගන්නවා වගේම ඔහු අපහු කවදද එන්නේ කියලාත් අහනවා. එතකොට ඔහු උත්තර දෙන්නේ කලින් එන්න හැදුවත් ප්ලේන් එක අල්ලගන්න බැරි වුණා. ඒ නිසා ට්‍රේන් එකේ එන්නේ කියලා. ඉතින් ඔහු බීජින් වල ඉඳලා සූජෝ බලා යන ට්‍රේන් එකේ යනවා කිව්වහම ශීකුවාන් අහන්නේ වූෂී හරහා ඒ ට්‍රේන් එක යනවා නේද? වූෂී වලින් බහින්නේ නැත්තේ ඇයි කියලා. ඔහු අහන්නේ ඔයාට විශ්වාසද කියලා. ඇයි කියන්නේ ඔයා වූෂී වලට එන්නේ කීයටද මං ඔයාව ගන්නෙන්නම් කියන දේ. ඒ අනුව පහුවදා උදේ ශීකුවාන් ලෑස්ති වෙලා ඉක්මනටම එළියට යන්න ගන්නවා. ඉතින් ඇය වෙලාවට ට්‍රේන් ස්ටේෂන් එකට ඇවිත් ලින් යූසෙන් එනකම් බලාගෙන ඉන්න ගන්නවා. දැන් ඇයට දැනෙන්නේ ඔහුව ගන්න ආවේග ටිකක් අමුතුයි ඕනාවට වඩා වැඩි කියලා. ඒ නිසා පිටවීමේ තොරතුරක් තියෙනවද කියලා හිතලා ට්‍රේන් එක ආවහම ඔහු ඉඳගෙන ඉන්නවා දැකලා ශීකුවාන් ඉක්මනටම කණුවකට මුවා වෙලා ඉන්නවා. ඉතින් යූසෙන් යනවා දැකලා ශීකුවාන් පස්සෙන් ඇවිදගෙන යන්න ගන්නේ. කොහොම හරි ඔහු එකපාරටම නැවතිලා පිටුපස හැරිලා බලද්දී ශීකුවාන් ඉන්නවා දැකලා ළඟට ඇවිත් මෙච්චර උදෙන් මෙතනට ආවද අහනවා. ඇයි කියන්නේ පිටවීමේ තොරගාව සීතල හින්දා ඇතුළට එන්න ටිකට් එකක් ගත්තා කියන දේ. ඉතින් ඔහු කියන්නේ මං කිව්වනේ රෑ 9ට එන්නේ කියලා. එතකොට තවත් ඒක මත ඔයා අහන්නේ කියලා ඒ උත්තර දෙනවා වගේම ශීකුවාන් ටයිම් ටේබල් එක බලලා ඇවිත් තියෙන්නේ. ඔහු බොරු වෙලාවක්
දෙයක් ඇයට කියලා තියෙන්නේ කියලා මේ නිසා හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ඇය ඔහු වෙනුවෙන් ගත්ත ඩම්ප්ලින්ස් වගේක්ද ඔහුට දෙනවා. ඉතින් ඔහුට දැන් බඩගිනි හින්දා ඒක රත් කරගෙන කන්න කඩයක් හොයාගමු කියන්නේ. ඒ අනුව වෙස්ටර්න් අවන්හලකට ගිහින් ඔහු අර ඩම්ප්ලින්ස් ටික දීලා රත් කරගෙන කන්න ගන්නවා. ඔහු කැමැත්තෙන්ම කෑම කනකොට ෂීකුවාන්ට වූෂී වල විනෝද වෙන්න ඔහු එක්කගෙන යන්න ඕනේ වෙනවා. ඒත් වූෂී වල එච්චර ඇවිදින්න තැන් නැහැ. තායි හෝවිලාවට ගොඩක් සීතලයි වගේම ලින්ෂාන් කියලා මාලිගාවක් තියෙනවා. ඊට පස්සේ තව තැන් ගැනත් කියවන්න ගන්නවා. එතකොට ඔහු නම් කියන්නේ මම නම් හිතුවේ ඔයා මාව ප්ලම් මල් බලන්න එක්කගෙන යයි කියන දේ. ඊට පස්සේ අය උඩින්ම කැමති වෙනවා ප්ලම් පත්තේ ටිකට් එකේ ගාන අඩුයි කියලා. කොහොම හරි ෂීකුවාන් වාහනේ තියෙන තැනට ඇවිත් ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තාම යූසෙන් ඩ්‍රයිව් කරන්නම් කියනවා. ඒත් අය ඌට ඩ්‍රයිව් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඌට හොඳට ඩ්‍රයිව් කරන්න හැකියාවක් නැහැ කියලා හිතලා. ඒත් ඇත්තටම ෂීකුවාන්ට තමයි අන්තිමටම පාර වැරදිලා තිබිලා යූසෙන් යන්න ඕන පාර ගැන කියලා දෙන්නේ. ඉතින් කලින් ඔහු පාර කිව්වේ නැත්තේ ඇයි හත්තේ? ඔහු මඟ පෙන්වීමට සුදුසුකම් නැණි කියන්න ගන්නවා. ඇයි කලින් කියපු දේ එක්ක. කොහොම හරි අන්තිමටම දෙන්න ප්ලම් මල් වත්තට ඇවිත් මල්ගස් දෙපැත්තේ ඇති පාර දෙකේ ඇවිදගෙන යන්න ගන්නවා. ඒ ඇවිදින අතරේදී ඔහු බිස්නස් ට්‍රිප් එකක් ගිය හේතුව අවුරුදු ගානකට පසු වුණ දේ නිසා ඇයට මුහුණ දෙන්න බැරි වුණ සිදුවීම පවා පිළිගන්නවා. මොකද ඌට කොයි විදියට ඒ දෙයට ඇය එක්ක ගනුදෙනු කරන්න ඕනෙද කියන දේ හරියට හිතා ගන්න බැරි වෙනවා. ඇය ගැන වරදවා වටහා ගැනීම හා ඇයට දොස් පවරපු හින්දා. ඉතින් උණ දේවල් ගැන ෂීකුවාන් ඌට කමක් නැහැ කියනවා වගේම වැදගත්ම දේ එයාලා දැන් එකට ඉන්න එක බව පැහැදිලි කරන්න ගන්නවා. ඒ නිසා ඌට සතුටින් ඉන්න වගේම වරදකාරීත්වය ගැන හිතමින් තීරණ ගන්න එපා කියලා පැහැදිලි කරනවා. කොහොම හරි මෙච්චර කල් යූසෙන් ෂීකුවාන් පස්සෙන්ම ආව නිසා අද ඒ ඔහුට කියන්නේ මම මෙතන සිට ඔයා එක්ක ඉන්නම් කියන දේ. ඒ වචන ටික ඇහෙද්දී ඌට එකපාරටම කිසි දෙයක් හිතා ගන්න බැරි වෙනවා. ඉතින් යූසෙන් හිතන්නේ ඇයට ඇති වෙලා තියෙන ෂණික ආවේගය නිසා මේ දේවල් කියනවා ඇති කියලා. ඇයි ඒ දේ එහෙම දෙයක් නෙමෙයි ආදරයක් ඇති වෙන සාමාන්‍ය සිදුවීමක් විදියට පැහැදිලි කරලා ඔයාට මාත් එක්ක ඉන්න ඕනේද අහනවා. එතකොට යූසෙන් ඇය දිහා බලන් ඉඳලා එකපාරටම ඇයව වැළඳගෙන ඇයත් එක්ක ඉන්න ඕනේ කියනවා. ඊට පස්සේ දෙන්න මල්වත්තෙන් එළියට ඇවිත් ඇයට ඩ්‍රයිවිං සීට් එකට යන්න දෙන්නේ නැතුව ඔහු යතුරු ඉල්ල ගන්නවා. ඊට පස්සේ ඇය අපහු කොහෙද යන්නේ? ප්ලම් වත්තටම යනවා තහනකොට යූසෙන් ඇය දිහා බලාගෙන නැහැ කියනවා. දැන් ඇය ඔහු ළඟ ඉන්න නිසා. ඊළඟට පෙන්නනවා ඔන්න ෂූහා එයාගේ සගයින් කෙවින්ව බලන්න රෝහලට එනවා. ඉතින් කෙවින්ගේ අම්මා ඩොක්ටර් ලින්ගේ නම්බර් එක කාගේ ළඟ හරි තියෙනවා තහන්නේ. ඇයගේ පුතාට වෙලාවට ප්‍රථමාධාර දීලා රෝග විනිශ්චය හරි වෙලාවට කරලා ජීවිතේ බේරගත්ත එකට ස්තුති කරන්න. කෙවින්ට දැන් හොඳටම හොඳයි. ඒත් ඔහුට මතක නැහැ එයා චොන්බායි කන්දට නිවාඩුවට ගියා කියලා. මේ නිසා ෂෝ මිතුරාගෙන් අහන්නේ යූසෙන්ව මතකද? එදා වුණ මොනවා හරි මතකද? මම උගන්වපු ශිෂ්‍යයාගේ ඥාති සහෝදරියගේ සිදුවීම මතකද හත්තේ? කෙවින්ට කිසිම දෙයක් මතක නැහැ කියලා ෂෝට තේරුම් යනවා. ඊළඟට පෙන්නනවා යූසෙන් හෙන සතුටින් වාහනේ ඩ්‍රයිව් කරගෙන යන්නේ. ෂීකුවාන් රෑ කෑම කමු කියලා යෝජනා කරද්දී යූසෙන් මතක් කරනවා එක්කෙනෙක් කිව්ව නැන්චන් වීදියට එක්කගෙන ගිහින් මුල ඉඳලා අග වෙනකම්ම කෑම කන්න එක්කගෙන යනවා කිව්වා කියලා. ඉතින් ඔහුට හොඳ මතකයක් තියෙන බව නම් ඇයට තේරුම් ගිහින් කිව්වහම ඇයි කියපු කරපු දේවල් හැමදේම ඔහුට මතක බව කියනවා. ඒ අතරේදී ඇයගේ අම්මගෙන් කෝල් එකක් එනවා. ඇයගේ අම්මා දන්නවා දුව මිස්ටර් ලින් එක්ක ඉන්නවා කියන දේ. ඉතින් ෂීකුවාන් අම්මට හැමදේම පැහැදිලි කරන්න ගන්නේ යූසෙන්ගේ ආදරේ ඇයි පිළිගත්තා. දැන් දෙන්න ඔෆිෂියල් කපල් එකක් කියලා. ඒක අහලා අම්මා ගොඩක් සතුටු වෙනවා. අම්මා නම් හිතලා තියෙන්නේ දෙන්න ගොඩක් කල් ඉඳලා ආදරේ කරනවා කියන දේ. මොකද දෙන්නගේ කෙමිස්ට්‍රි එක ඒ තරම්ම හොඳින් ශක්තිමත්ව තියෙනවා තමයි අම්මා දැකලා තියෙන්නේ. ඊට පස්සේ යූසෙන් ඩොක්ටර් ෆොන්ට කෝල් එකක් අරගෙන ඔහු නිදහස් වෙලාවක් තියෙනවා තහලා කෑම වේලක් අරන් දෙන්න හිතනවා. ඉතින් මෙච්චර යූසෙන් ත්‍යාගශීලී විදියට හැසිරෙන එක ගැන ඔහු පුදුම වෙනවා. එතකොට යූසෙන් කියන්නේ මේ පාර ඩොක්ටර් ෆොන්ට ගොඩක් ත්‍යාගශීලී වෙනවා කියලා ෂීකුවාන් හා ඔහු ආරාධනා කරන්න කියනවා. ඒක ඇහුණාම ෂීකුවාන්ට ලැජ්ජ හිතෙනවා වගේම ඩොක්ටර් ෆොන්ට වැඩේ තේරිලා ඉක්මනින්ම වැඩේ වුණාද අහනවා. ඉතින් යූසෙන් ඇයගේ දෙමව්පියන් පවා හම්බ වුණා කියලා විහිළුවට කියද්දී ඇයට ලැජ්ජ හිතලා ප්ලම් කේක් එකක් අරගෙන එන්න යන්න හදද්දී කෙනෙක්ගේ ඇඟේ හැපිලා ඇයගේ අතින් ඔහු අල්ල ගන්නවා. ඉතින් පළවෙනි පාරට අතින් අල්ලපු හින්දා ඇය දිහා බලන් ඉඳලා හරි විදියට ඇයගේ අතින් අල්ලගෙන ඇයව එක්කගෙන යනවා. ඊට පස්සේ ඩොක්ටර් ෆොන්ට ෂීකුවාන්ට කතා කරන්න ඕනි වෙලා ඇයගෙන් ඔහු මේ තේ විශ්වාස නැති හින්දා තනිකඩ කොල්ලෙක්ට කරදර කරනවාද අහන්නේ. ඒ විතරක් නෙමෙයි මගේ හොඳම යාළුවට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති වෙයි කියලා
ඉඳලා පයින් හිටිය කියන්න ගන්නකොට යූසෙන් ස්පීකර්ස් ඔන් කරලා කියන දේවල් අහන් ඉන්නවා. ඉතින් යූසෙන්ට ඇහෙන්නේ ඔහුගේ හොඳම යාළුවා කියනවා යූසෙන් මුරණ්ඩු වැඩකට නැති කෙනෙක් වගේම දෙන්න කවදද එකතුනේ කියලාත් ඒ ඇස්සේ අහනවා. ඉතින් දෙන්න මිතුරා කියන දේවල් අහන් ඉඳලා hina වෙන්න ගන්නවා වගේම ශීකුවන් ડોක්ටර් ෆොන්ට කියන්නේ යූසෙන් ෆෝන් එක අරගත්තා. ඒ නිසා ඌ කියන දේවල් ඇහුණා. දෙන්න ප්‍රශ්න ටික විසඳ ගන්න කියලා ඇයි ප්ලම් කේක් එක අරගෙන ඉන්නේ යනවා. කොහොම හරි ඉතින් අන්තිමටම ડોක්ටර් ෆොන් දෙන්නගේ ආදරයට බාධා කරන්න කැමති නැහැ කියලා ෆෝන් එක කට් කරන්නේ ඌ කාර්යබහුල නිසා. ඊට පස්සේ දෙන්න ප්ලම් කේක් ගන්න අතරේදී ශීකුවන් අහන්නේ යූසෙන්ගේ අම්මට කතා කළේ නෑ නේද කියලා. ඉතින් අම්මට කිව්වොත් ගොඩක් සතුටු වෙයි කියනවා. ඒත් ස්විට්සර්ලන්ඩ් වලට දැන් රැ වෙලා කියලා තමයි ඕනම් කියන්නේ. ඒ නිසා උදේට අම්මට ඒ ගැන කියන්නම් කියනවා. ඊට පස්සේ දෙන්නගේ පළවෙනි ඩේටින් එක හොඳින් ගත කරනවා. ඔහුටයි කියන්නේ ට්‍රේන් ස්ටේෂන් එකට ගිහින් දාන්නම් හෙටමාව සූජෝ වලින් ට්‍රේන් ස්ටේෂන් එකට ගන්න එන්න කියලා. ඒ දෙයට ඔහු එකඟ වෙනවා. ඊට පස්සේ ඔහු අත දික් කරාම ඇයි හිතන්නේ සමුගන්න හදන නිසා කියලා. ඊට පස්සේ ඇයි ගොඩක් ආදරයෙන් ඔහුගේ අත අරගෙන ඇයිගේ නම ඔහුගේ අතේ ලියන්න ගන්නවා. ඉතින් මේ දර්ශනය ගොඩක් රොමැන්ටික් වෙනවා වගේම ඇයිගේ අත්සන සටහන් කිරීමත් එක්ක නිල වශයෙන්ම ඔහුගේ මුළු ජීවිතයම ඇයිට අයිතිය ලබා දෙනවා. ඊට පස්සේ ඔහු ඇයි දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඇයිගෙන් සමු අරගෙන පිට වෙලා ගියාම ශීකුවන්ටද ලොකු සතුටක් දැනෙනවා. එදාරේ ශීකුවන් ගෙදර ආවහම අම්මා දුවගේ ආදර ජීවිතයට වාසනාව ප්‍රාර්ථනා කරනවා. ශීකුවන් එදාරේ නිින්දට යන්න කලින් යූසෙන්ට ගුඩ් නයිට් මැසේජ් එකක් යවන්න අමතක කරන්නේ නැහැ. ඉතින් යූසෙන් මෙච්චර දවස් කිහිපයක් අතුරුදහන් වෙලා හිටපු එක ඇයි මතක් කරලා ඇයි පාළුවෙන් හිටිය බව මතක් කරද්දී යූසෙන් ආපහු ඒ විදියට කවදාවත් අතුරුදහන් වෙන්නේ නැහැ කියලා ඇයට පොරොන්දු වෙනවා. ඊළඟ දවසේ මහාචාර්යවරයෙක්ගේ සෙමිනාර් එකකට යන්න තියෙන නිසා ශීකුවන් යූසෙන්ට උනාවට වඩා ෆෝමල් විදියට ඇඳගෙන එන්න එපා කියනවා. එතනට ඉගෙන ගන්න ළමයින් එන්නේ කියලා. ඔන්න ඒ අනුව පහුවතා උදේ යූසෙන් ඇයවත් අරගෙන අර කිව්ව සෙමිනාර් එකට කැෂුවල් විදියට ඇඳගෙන ඇවිත් තියෙනවා තකිත්තේ ශීකුවන්ට hina යනවත් එක්ක. ඔහු කියන්නේ ට්‍රේන් ස්ටේෂන් එකට ඔයාව ගන්න ඇවිල්ලත් ඔයා මට hina වෙනවද කියලා. ඉතින් ඇයි hinaව අමාරුවෙන් පාලනය කරගෙන ඔයා තමයි ලෝකයේ කඩවසම්ම කෙනා කියනවා. ඊට පස්සේ ඇයගේ අතින් අල්ලගෙන ඇවිදගෙන යන්න ගන්නවා වගේම ඇයිට තවමත් ඔහුගේ කොණ්ඩේට hina යන නිසා ඔහුගේ කොණ්ඩේ දතින් හදන්න අර ගන්නවා. ඊට පස්සේ දෙන්න සෙමින එකට ගියාම සීට් එකක් නැහැ කියලා දැකලා යූසෙන් ඔහුගේ කෝට් එක ගලවලා ඇයිට බිම පඩිපෙළේ වාඩි වෙන්න දෙනවා වගේම ඔහු ඇය ළඟින් වාඩි වෙනවා. ඊට පස්සේ දෙන්න කැම්පස් එකේ කැන්ටින් එකට ගියාම යූසෙන්ගේ පෙනුම දැකලා සමහර ගෑනු ළමයින් කියන්න ගන්නේ අලුත් ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිත් වගේ කියලා. එහෙනම් ඔහු ගොඩක් කඩවසම් කෙනෙක් කියන්න ගන්නවා. ඉතින් මේ වචන ටිකට ශීකුවන්ට ගොඩක් සතුටු හිතෙනවා. එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගැන එච්චර වර්ණනා කරද්දී මේ විදිහට සතියන්තේ ගොඩක් හොඳින් අවසන් වෙනවා. ඊට පස්සේ ඔන්න නැවත සුපුරුදු පරිදි ඔෆිස් එකට ආවම ඉන්චි ශීකුවන්ට කියන්නේ ජෙනරල් මැනේජර්ලින් බිස්නස් ට්‍රිප් එකකට ගිහින් ආපහු ආවා කිව්වහම ශීකුවන් මිතුරියට පැහැදිලි කරලා දෙනවා ඇය හා යුන්සෙන් නිල වශයෙන් කපල් එකක් වුණා කියලා. ඒකට නම් මින්ජි ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඇයිට නම් මේ දෙයට ට්‍රීට් එකක් ඕනිමයි කියන්න ගන්නවා. ඊට පස්සේ යුන්සෙන්ගේ පැත්තට ගියාම ඔහු වැඩිපුර වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ගන්නවා වගේම වෙන කවුරෙකුටත් වඩා දේවල් තේරුම් ගනිමින් කිසිම කෙනෙක් නොකරන විදිහට වැඩ කරනවා. ඔහු සූජෝ වල වගකීම් බාරගත්තට පස්සේ ගොඩක් වෙනස් වෙලා ඉන්නේ. ඔහු සැපයුම් කරුවන් එක්ක සමීපව වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම හැමෝම පුදුමයටපත් කරමින් දේවල් නිර්මාණය කරන්න අරගෙන තියෙනවා. මේ නිසා ඔහු ඉක්මනටම බිස්නස් ලෝකයේ තුල ප්‍රසිද්ධ වෙන්න අරගෙන තියෙනවා. ඔන්නේ ඊළඟට පෙන්නනවා ශීකුවන් හා යූසෙන් ඇයගේ මිතුරියන්ව සංග්‍රහයකට එළියට අරගෙන යනවා. ඉතින් යාළුවා අහන්නේ එයාලා ඉදිරියේ ඉන්න කෙනා බොස් විදියටද නැත්නම් මිතුරියගේ බොයිෆ්‍රෙන්ඩ් විදියටද ඉන්නේ කියන දේ. ඔහු වුන්ට කියන්නේ ශීකුවන්ගේ බොයිෆ්‍රෙන්ඩ් විදියට ඉන්නේ. ඒ නිසා අවශ්‍ය ඕනම දෙයක් පැකිලෙන්නේ නැතුව ඕඩර් කරන්න කියලා. ඔන්න ડોක්ටර් ෆොන්ද මෙතනට එනවා දැකලා ඉන්ජි අහන්නේ මිස්ටලින් කවුද මේ ලස්සන කොල්ලට එන්න කිව්වේ කියලා. ඔන්න ට්‍රීට් එක දීලා ඉවර වෙලා කට්ටියව ඩෝම් එක ළඟට එක්කගෙන එනවා. යාළුවෝ ටික මුලින්ම පැහැලා ගියාට පස්සේ හොඳටම වහින නිසා යූසෙන් ඇය වෙනුවෙන් කුඩේ අරගෙන ඇවිත් ඇයව එක්කගෙන යන්න ගන්නවා. ඉතින් ඔහුට හෙට බිස්නස් ට්‍රිප් එකකට යන්න වෙන හින්දා ඒකට පරිස්සමින් ගිහින් එන්න කියලායි කියන්නේ. ඒත් ඔහු දුක් වෙන්නේ දෙන්න එකතු වුණ ගමන්ම ඇයව දාලා බිස්නස් ට්‍රිප් එකකට යන්න වෙන එක ගැන. එතකොට ඇය කියන්නේ ඔයා මං වෙනුවෙන් මේ එහෙම හෙදුවමින් සල්ලි හොයන්නේ කියලා.
ඉතින් ඔහු කියන්නේ එහෙනම් මං ඔයා වෙනුවෙන් උපරිම කරන්නම් කියන දේ. ඉතින් ඔහු ඇයගෙන් පුංචි දීමනාවක් ඔහු යන නිසා ඉල්ල ගන්නවා. ඇය ඒ දේ මොකක්ද අහනකොට යූසෙන් ඇය දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඇයගේ නළල සිප ගන්නවා. යූසෙන් කියන්නේ ඉතා පුළුල් දැක්මක් තියෙන කෙනෙක්. ඒ නිසා තමයි මේ බිස්නස් ට්‍රිප් එක යන්නේ. ඒ අනුව සැපියුම් කරුවන් හමු වෙලා කම්පැනි එකේ මූල්‍ය දුෂ්කරතාවයට පත් නොවන්න ඔහු නිතරම වග බලා ගන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් ශීකුවාන්ට ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්න ගන්නවා. ඇය යටතේ ප්‍රොජෙක්ට් එකක් ඇති නිසා. ඇය නිතරම වගේ මාකට් එකට ගිහින් මිල ගණන් පරීක්ෂා කරන්න ගන්නවා. ඉතින් ඇය ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්නවත් එක්ක ඒ වගේම යූසෙන්ගේ උපදෙස්ට ඒ සඳහා ගන්න අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ යූසෙන් විහිළුවට වගේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට සුදුසුයි කියලා ඔහුගේ CV එකක් ඇයට යවනවා. ඇය ඔහුගෙන් මැසේජ් එකක් දාලා ඇයි මට ඒක එව්වේ අහන්නේ. ඔහු කෝල් කළාම කියන්නේ මගේ අත්දැකීම් අනුව නම් එකම එක බ්ලයින්ඩ් ඩේට් එකක් විතරයි ගියේ. ඒකත් ඔහුගේ ප්‍රොෆෙසර් එයාව රවට්ටලා එක්කගෙන ගියේ. ඔහු එතනින් ඉක්මනටම පැනලා ගියා කියලා. ඇයි ඉක්මනටම ඇයගේ CV එකත් යවුවාම ඔහු කියන්නේ ඒක මම දැනටමත් දැකලා තියෙනවා කියන දේ. එතකොට ඇයි පුදුම වෙලා අහනවා මම ආවට පස්සේනේ ඔයා ආවේ කියලා. ඉතින් හම්බෙන් දැක්ක කිව්වහම තමයි ඇයි සංසුන් වෙන්නේ. ඔන්න දවසක් උදේ ශීකුවාන් නැගිටලා සතුටින් යූසෙන්ට good morning message එක යවනවා. ඇයි උදේ තේ එකක් හදාගෙන යූසෙන්ගේ CV එක දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දෙන්න එකිනෙකාට මැසේජ් කරගනිද්දී එක දෙයක් ගැන තේරුම් ගන්නවා. ඒ යූසෙන්ගේ නමේ තේරුම ශීකුවාන්ගේ නමේ තේරුමට සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වනාන්තරයට හිරුවෙලිය අවශ්‍යයි කියන දේ. ඉතින් ඔවුන්ගේ නම්වල තේරුම් පවා එකිනෙකාට සම්බන්ධ වෙලා තියෙනවා. ඔහු කොයිම වෙලාවක හරි හිරු දකින්නවා කියන්නේ ශීකුවාන් ඔහුගේ ජීවිතය තුළින් දකින්නවා කියන එක කියලා තේරුම් ගන්නවා. මේ අතර ශීකුවාන්ට දැනගන්න ලැබෙනවා මේ සෙනසුරාදා යූසෙන්ගේ සීයාගේ උපන්දිනේ තියෙනවා වගේම විශාල පාටි එකක්ද ලෑස්ති කරලා කියන දේ. මේ නිසා යූසෙන්ට ෂැන්හයි වලට යන්න සිද්ධ වෙනවා පාටි එකට සහභාගී වෙන්න. පහුවදා උදේ යූසෙන් ප්ලෑන් කරන්නේ ශීකුවාන්ව උදේ කෑම වේලට පිටතට අරගෙන යන්න. මොකද ඔහු දින ගණනකින් ශීකුවාන්ව දැකලා නැහැ. මේ නිසා ඒව දකින්න ඔහු ආශාවෙන් ඉන්නේ. ඊට පස්සේ ශීකුවාන්ගේ නැන්දට කතා කළාම දැනගන්නවා මාමටත් මේ පාටියට ඉන්වයිට් කරලා කියලා. නැන්ද නම් හිතන්නේ ඇයි මේ තරම් ලොකු පාටි එකක් දාන්නේ කියලා. ශීකුවාන්ගේ නැන්ද පාටියකට යන්නේ නැහැ. මාම විතරයි යන්නේ කියලා ශීකුවාන්ට කියනවා. ඊට පස්සේ ශීකුවාන් මේ කතාව යූසෙන්ට කියලා ඔහු අනිත් පැත්තට කෝල් එකක් අරගෙන මාමත් එනවද? එහෙනම් මං අනිත් පැත්තට එයාව හොයාගෙන යනවා කියනවා. ශීකුවාන් කියන්නේ එයාට මාම කියලා කතා කරන්න යන්න එපා කියලා. ඔහු ඒ දේ කරන්නේ නැහැ කියනවා. ඊට පස්සේ දෙන්න ඔෆිස් එකේ දේවල්ද කතා කරන්න ගන්නවා වගේම එකිනෙකාට විහිළු කරගනිමින් hina වෙන්නත් ගන්නවා. ශීකුවාන්ට නම් අමතකයි එයා සුපර් මාකට් එකට ඇවිත් ඉන්න කියන දේ. යූසෙන් බිස්නස් ට්‍රිප් එකෙන් පස්සේ කෙලින්ම ෂැන්හයි වලට යන්නේ සීයාගේ උපන්දිනේ වෙනුවෙන්. ශීකුවාන් අහන්නේ සෙනසුරාදා පාටි එකට ගිහින් ඉරිදා සෝජෝ වෙනවද කියන දේ. ඔහු නම් මෙතන රෑම අපහු වෙනවා කිව්වහම එච්චර හදිස්සියයි නිදාගෙන හිමින් සැරේ අපහු වෙන්න කියලායි කියනවා. ඒත් ඔහුට නම් මේකට හේතුවක් තියෙනවා කියන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ගොඩක් කාලයකින් දැක්කේ නැහැ. එයාව එක්කගෙන ටොන්ඩෙක්සින් යන්න ඕන. උදේ කෑම කන්න කිව්වහම ඇයිට හිනත් යනවා. ඊට පස්සේ ශීකුවාන්ගේ යාළුවෝ දෙන්න ශීකුවාන් කතා කරමින් ඉන්න දිහා බලන් ඉන්නවා දැකලා ඇයි ඉක්මනටම උන් දිහා හැරිලා බලනවා. ඔන්න ශීකුවාන් කවුන්ට් එක ළඟ ඉන්නකොට මතක් වෙන්නේ යූසෙන් කිව්වා ඇයිගේ මාමව ඔහු හොයාගෙන යනවා කිව්ව කතාව. ඒ නිසා ඇය අම්මට මැසේජ් එකක් දානවා මාමා එක්ක ෂෙන් පවුලේ භෝජන සංග්‍රහයට යන්න ඕනේ කියලා. ඔන්න ඒ අනුව ශීකුවාන් මාමා එක්ක සෙනසුරාදා උත්සවයේ තියෙන තැනට එනවා. ඉතින් යූසෙන් වෙනුවෙන් තමයි ඇය මේ විදිහට ඇවිත් තියෙන්නේ. ඔහුට ඇයව දකින්න පාන්දරම එන්න ආසා කරන තරමටම ඇයිටත් ඔහුව දකින්න ඕනේ කියන දේ තේරුම් කරලා දෙන්න ඔහුව පුදුම කරන්න ඇයට ඕනේ වෙනවා. ඔන්න ශීකුවාන් මාමා එක්ක ඇතුළට ගිහින් මාමා ඔහු අඳුරන අය එක්ක කතා කරන්න ගන්නවා වගේම ශීකුවාන්ව චෙන්යුවාන්ගේ දුව විදියටත් හඳුන්වලා දෙනවා. ඒ විතරක් නෙමෙයි එකපාරටම කාන්තාවක් ඇයි චෙන්යුවාන්ගේ දුව කියලා දැනගෙන ඇයිගේ පුතාට ශීකුවාන්ව ෂැන්හයි වල එක්කගෙන යන්න දෙන්න පවා කියන්න ගන්නවා. කොහොම හරි මාමා ඉක්මනටම එතනින් ශීකුවාන්ව එක්කගෙන යන්නේ ඇයිගේ පුතා සුප්‍රකට සෙල්ලක්කාරයෙක් නිසා ඈත් වෙලා ඉන්න කියලා. ඉතින් මාමා හොඳටම බය වෙලා කතා කරනවා දැක්කහම ශීකුවාන්ට hina යනවත් එක්ක.
ඉතින් මාම වෙන අය එක්ක කතා කරද්දී ෂේකුවාන් යූසෙන් එයාටත් වඩා පරක්කු වෙලා එනවද කියලා කල්පනා කරමින් ඉන්නවා. ඒ එක්කම ඇය දකින්නේ යූසෙන් හෝල් එකට ඇතුල් වෙනවා. ඉතින් ඇය සතුටින් ඔහු එන දිහා බලාගෙන ඉඳලා ඉක්මනටම අහක බලා ගන්නවා දැම්ම දකින්නට අකමැති නිසා. ඔය අතර යූසෙන්ගේ නැන්දහා මාම පවා ඔහු ඇවිත් ඉන්නවා දැකලා අවධානයෙන් බලාගෙන ඉන්නේ. මේ අතර ෂේකුවාන්ගේ මාමා ලින් යූසෙන්ව දැකලා කියන්නේ හෝල් එකේ ඉන්න කඩවසම්ම කෙනා කියලා. ඔහුට යූසෙන් දිහාම බලාගෙන ඉන්න හිතනවා කියලා ඇයවත් එක්කගෙන යන්න හදද්දී ඇය දැන්ම යන්න කැමති වෙන්නේ නැහැ. ඒ එක්කම යූසෙන්ගේ සීයා ඉදිරියට එන්න ගන්නවා. ෂේකුවාන් මාමගේ පිටුපස හැංගිලා ඉන්න අතරේදී මාමා එක්ක කතා කරමින් ඉන්න පුත්කලයා යූසෙන්ගේ සීයා එක්ක ආව තරුණියා වුණ ෂින්ජි ගැනත් කතා කරලා යූසෙන් ඉන්නවා දැකලා ඔහු ගැනත් කියවන්න ගන්නවා. ඔහු හැකියාවන් අතින් අතිදක්ෂ කෙනෙක් වගේම කලින් ડોක්ටර් කෙනෙක් විදියට ඉඳලා දැන් ව්‍යාපාරික ලෝකයේ ඉන්නේ කියලා. ඒත් අවාසනාවට වගේ ඔහු අනුප්‍රාප්තිකයා විදියට තේරීමේදී දෙවන තැන ලයිස්තුවේ ඉන්නවා කියනවා. ඉතින් ෂින්ජි තමයි ෂැනොන් ප්‍රධාන මූලස්ථානයේ භාරකරු ප්‍රධාන අපේක්ෂකයා වෙන්නේ. මේ නිසා තමයි මිනිස්සු යූසෙන්ව පහත් කොට සලකන්නේ ඔහු දෙවෙනි අපේක්ෂකයා හින්දා. අවාසනාවට ඔහු අනතුරක් වුණේ නැත්තම් ඔහු මේ වෙනකොට රටේ ස්නායු ශෛල වෛද්‍යවරයන් අතර ඉහළ තැනක ඉඳී කියලා. ඉතින් ෂේකුවාන් මේ කතා අහන් ඉන්නකොට යූසෙන් දිහා මාමගේ පිටුපසේ ඉඳලා දුකෙන් බලාගෙන ඉන්නවා. ෂින්ජි යූසෙන් එක්ක වයින් වීදුරුව ටෝස් කරනවා. ඒකෙන් යූසෙන්ගේ පෙනුම වෙනස් කරනවා. හරියට ෂින්ජි ඔහුට අපහාස කළා වගේ කියලා තේරුණ නිසා. ෂේකුවාන්ට මේක දැකලා ඇයිටද නරක හැඟීමක් ඇති වෙන්න ගන්නවා. ඉතින් ෂේකුවාන් මාමට කියන්නේ අපි ලින් යූසෙන්ව හොයාගෙන යමු කියන දේ. ඉතින් ඇය ඔහුව පුදුම කරන්න ඕනේ කිව්ව හින්දා මාමා ඇයට තනියම යන්න කියනවා. ඒ අනුව ෂේකුවාන් එකග වෙලා තනියම ඔහු ළඟට යන්න ගන්නේ. ඉතින් ඇය ඔහුට ටිකක් එහයින් නැවතිලා ඔහු දිහා බලාගෙන ඉඳලා නම කියලා කතා කරන්න ගත්තාම ලින් යූසෙන් ඇය දිහා පුදුම වෙලා බලලා ඉක්මනටම ළඟට ඇවිත් කොහොමද මෙයාට ආවේ ආනවා. ඉතින් ඇය කියන්නේ ඔයා කනස්සල්ලෙන් ඉන්නකොට මාත් කලබල වෙලා ඉන්නේ කියලා. ඉතින් ඇයව දැක්කහම ඔහුගේ මූණට එළියක් එනවා. කොහොම හරි හැමෝම අවධානයෙන් දෙන්න තියා බලාගෙන ඉන්න ගන්නේ. ඉතින් යූසෙන් ඇය මාමා එක්ක ආවා කියලා දන්න හින්දා මාමට කතා කරන්නත් බැරි වුණ නිසා හැමෝම ඉස්සරහා ඇයගේ අතින් අල්ලගෙන ඔහු ළඟට එක්කගෙන යන්න ගන්නවා. මාමත් ෆොටෝස් අරගෙන බිරිඳට යවන්න අමතක කරන්නේ නැහැ. අර උපදූප කිව්ව පුත්කලයා මේක දැකලා ෂේකුවන්ට ඕනාවට වඩා කිව්ව දේවල් හිතන්න එපා කියන්න ගන්නවා. ඊට පස්සේ යූසෙන් ඇයව සීයා ළඟට එක්කගෙන යද්දී හැමෝටම දැන් තේරුම් යනවා මේ ඉන්නේ යූසෙන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් සීයාට ඇයව හඳුන්වා දුන්නාම සීයා යූසෙන්ගේ සම්බන්ධතාවය ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම කෙල්ල හරිම ලස්සනයි කියන්න ගන්නේ. ඒ විතරක් නෙමෙයි දෙන්නට හැමදාම සතුටින් ඉන්නත් සීයා ප්‍රාර්ථනා කරනවා. මේ අතර ෂින්ජිගේ මූණේ ඉරිසියාව පිරලා තියෙනවා පෙන්නන්නේ. ඔහු නිතරම යූසෙන්ගේ හැම දෙයකටම ඉරිසියා කරන්න අරගෙන තියෙනවා. යූසෙන් ඔහුගේ ප්‍රතිවාදියා කියලා හිතලා. ටික වෙලාවකට පස්සේ සීයාව හම්බ වෙලා ඉවරුනහම ෂේකුවාන්ගේ මාමගෙන් යූසෙන් අවසර ඉල්ලගෙන ඇයව ඉවතට එක්කගෙන යනවා. හැමෝම ඉස්සරහින් ගොඩක් ආඩම්බරයෙන් ඔහු යන්නේ මේ ඉන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන අදහසින්. ඉතින් එළියට ආවේ ඇයි සීතලයිනේ අහනකොට ඔහු ඇයව තැනකට එක්කගෙන ආවහම ෂේකුවාන් ෂැන්හයි නගරයේ ලස්සන දකිනවා. ඇය කවදාවත් එච්චර උසක ඉඳලා නැති නිසා ඇයට එතනින් යන්න ඕනේ නැහැ කියන්නේ. ඊට පස්සේ යූසෙන් ඇයව ඔහුගේ පැත්තට හරවගෙන ඇය දිහා බලාගෙන ඉන්න ගන්නවා වගේම ඇයව කිස් කරන්න ගන්නවා. ෂේකුවාන්ට නම් එකපාරටම කිසිම දෙයක් හිතා ගන්න බැරි වෙන්නේ. ඊට පස්සේ තමයි ඇය ඔහුව කිස් කරන්න ගන්නේ. යූසෙන් ඇයට ස්තුති කරනවා. ඔහු එක්ක ඇය හිටපු එකට වගේම ඔහු ගැන කරදර වෙන්න එපා කියනවා. ඊළඟට ඇය සමග ඔහු කතා කරන්න ගත්තාම ඇතුලේ වුණ දේවල් ගැන ඇය කනගාටු වෙද්දී ඔහු උත්තර දෙන්නේ ඒ දේ ඔහුගේ ඉලක්කය නෙමෙයි. අදටත් ඔහුට ව්‍යාපාරයේ දිගටම රැඳිලා ඉන්න එක ගැන කිසිම ඉලක්කයක්වත් සිහිනයක්වත් නැහැ. ඔහු ව්‍යාපාර ලෝකයට අයිති නැති නිසා ඔහු ගැන කරදර වෙන්න එපා. ඔහුට බාර දෙන ප්‍රොජෙක්ට් එක හරියට කරන්න විතරයි අවශ්‍ය. ඔහුගේ අත හොඳ වුණාම ව්‍යාපාරික ලෝකයට සමුදීලා නැවත වෛද්‍ය ශාස්ත්‍රයට එනවා කියන්නේ එතන තමයි ඇත්තටම ඔහු අයිති තැන හා ඔහු කැමති තැන ලෙස ඇයට පැහැදිලි කරනවා. ඊට පස්සේ භෝජන සංග්‍රහය අවසන් වෙලා ෂේකුවාන් මාමා එක්ක සතුටින් පිට වෙලා යන්න ගන්නේ එයාලා නවතින හෝටලෙට. ඉතින් ඇය මෙච්චරම සතුටින් ඉන්නේ අද රැම දෙන්න නැවත මුණ ගැහෙන නිසා. ඉතින් දෙන්න සීතලට අඳින ඇඳුම් බැඳගෙන එළියට යන්නේ නගරයේ ලස්සන බලන්න. දෙන්න කතා කරමින් ගොඩක් සතුටින් එළියට ඇවිදගෙන යන්නේ. ඉතින් ෂේකුවාන් ගොඩක් සීතලෙන් ඉන්නවා දැකලා යූසෙන් ඔහුගේ කෝට් එකෙන් ඇයව ආවරණය කරගන්නවා වගේම ඇය සතුටින් hina වෙන දිහා බලාගෙනම ඉන්න ගන්නවා. ඔහු ඇයගෙන් අවසර ඉල්ලනවා. ඔහුගේ ගෙදර මේ ළඟ තියෙන නිසා ඇයට කෙටි විවේකයක් ගන්න ඔහුගේ ගෙදරට යමු කියලා.
ඒ වගේම ඔහු වෙලාවට අපහු එක්කගෙන එන්න පොරොන්දු වෙනවා. ඒ අනුව දෙන්නම දුවගෙන එතනින් යන්න ගන්නේ ඔහුගේ නිවසට. ඔන්න යූසෙන්ගේ ගෙදරට එනවා. ඇයි යූසෙන්ගේ පොත්‍රාක්කේ දැකලා හොඳටම ෂොක් වෙනවා. ඒ වගේම ඇයි ඔහුගේ ළමා කාලේ ෆොටෝස් පවා තියෙනවා දකින්නේ. ඉතින් මේ අතීතේ මතක් කරමින් ඔහු කියන්නේ මේ ගෙදර ඔහුගේ අම්මා තාත්තා ආදරෙන් හැදුවේ තමන්ගේ අතින්ම වුන් මේ නිවස ප්‍රතිසංස්කරණය කළා කියලා. ඒත් තාත්තට වැඩිකල් ජීවත් වෙලා ඉන්න බැරුව මියගිය කතාවක් ඔහු කියන්න ගන්නවා. ඉතින් අම්මත් රට ගියේ හින්දා ඔහු තනියම ආච්චි හා සීයා එක්ක ජීවත් වුණා වගේම ඔහු නිසි වයසට ආවහම නැවත මේ නිවසට ඇවිත් තියෙනවා. ඒත් ඔහුට මේ නිවසේ හැමතැනක්ම ඔහුගේ තාත්තා එක්ක මතකයන් පිරලා තියෙනවා. තාත්තා දක්ෂයෙක් බවත් මතක් කරලා යූසෙන් කැම්පස් එකට අයදුම් කරද්දී බිස්නස් ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරන්න හිතලා කෙනෙක් ඔහුගේ තාත්තගේ ජීවිතය ගැන මොනතරම් නරක ජීවිතයක් විදියට අවසන් වුණාද කියන දේ ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව තමයි ඔහු අන්තිම මොහොතේ මෙඩිකල් තෝරගෙන සාර්ථක ශෛල වෛද්‍යවරයෙක් වෙලා තියෙන්නේ. ඉතින් ෂෙන් පවුල් එක්ක ඔහු ලොකු සම්බන්ධතාවයක් තියාගෙන ඉඳලා නැහැ. ඒත් ඔය අතරේදී තමයි මිස් යූගේ උපන්දින උත්සවයට ඔහු සීයා එක්ක ගිහින් තියෙන්නේ. ඊට පස්සේ අනතුර ගැන කියන්න ගනිද්දී ඇයි ඉක්මනටම ඔහුගේ අතින් අල්ල ගන්නවා ඔහුව සනසන්න. ඒ කාලේ ඔහුගේ හිත හොඳටම අවුලෙන් තියෙද්දී සීයා ඌට ෂැනොන් වල වැඩ කරන්න කතා කරලා තියෙනවා. ඔහු එකපාරින්ම ඒකට එකඟ වෙලක් තියෙනවා. හිතේ තිබුණ අවුලත් එක්ක බිස්නස් පැත්ත හදාරලා නැති ඔහු ඒ ගැන වැඩි දැනන් ඉඳලා නැහැ. පොඩි ප්‍රොජෙක්ට් වගේක් කරන්න මුලින්ම පටන් අරගෙන තියෙනවා. ඉතින් තවමත් ඔහුට ඒ සයිඩ් එක ගැන ඉගෙන ගන්න තියෙනවා කියන්නේ. යූසෙන්ගේ චිත්ත ධෛර්යය ගැන ශීගුවන් ප්‍රශංසා කරන්න ගන්නවා. ඔහු හිටපු තැන ඉඳලා මේ තැන දක්වා ආව විදිය ගැන ඇහුවාම. ඉතින් සූචෝ වලට ඇවිත් නැවත ඒව දැක්කහම තමයි ඔහුට හීනයක් කියන දේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් නැවත පාරක් ඇයි යූසෙන්ම වර්ණනා කරනවා ඔහු ගොඩක් බලවත් කෙනෙක් කියලා. ඊට පස්සේ ඔහුව වැළඳගෙන සනසවන්න ගන්නවා. ඔන්න යූසෙන් ඇයව ඇරලවන්නේ යන අතරේදී ඇය ගොඩක් සතුටින් යන්නේ යූසෙන් නැවත පාරක් ආස කරන දේ කරන්න හිතාගෙන ඉන්නවා දැක්ක නිසා. ඉතින් ඇයි කියන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ් CEO කෙනෙක් වෙනවට වඩා දක්ෂ ඩොක්ටර් කෙනෙක් වෙනව දකින්න ගොඩක් කැමතියි කියලා. ඉතින් ඇයි මොන වගේ දෙයක්ද කරන්න කියලා කුතුහලයෙන් ඉන්නේ. යූසෙන්ද ඉදිරියේදී ඔහු යන්න ඉන්න පාර ගැන උද කුතුහලයෙන් ඉන්නවා. අනිත් පැත්තෙන් පෙන්නනවා යූසෙන්ගේ සීයා උරුමකාරයා පත් කරන්න සූදානමින් ඉන්නවා. හැමෝම බලාපොරොත්තු වුණ විදියට නෙමෙයි අවසානයේදී සීයා කාගේවත් නමක් ඉදිරිපත් කළේ නැහැ. ඊට පස්සේ ඔහු පුතාවන බෝකායිට කතා කරලා ඔහුගේ බිරිඳට හොඳටම බනින්න ගන්නවා. ෂින්ජිව දුර්වල විදියට හදා වඩාගෙන තියෙන එකට. සීයා මේ දේවල් හැමෝම ඉස්සරහ කියලා තියෙන්නේ යූසෙන්ට අපහාස කළ හින්දා. ඔන්න ඊළඟ දවසේ යූසෙන් හා ශීගුවන් ඩේටින් එකකට යන්න හදනකොට හදිසියෙම කෝල් එකක් සීයාගෙන් එනවා. ඒ නිසා ඌට ඉක්මනටම යන්න වෙනවා. මේ නිසා ශීගුවන්ගෙන් සමාව ඉල්ලන්නේ. ඉතින් ඇය වාහනයෙන් බැහැලා යන්න හදනකොට යූසෙන් ඇයව නතර කරලා ඇයව කිස් කරන්න ගන්නවා. යූසෙන් කියන්නේ වාහනයෙන් බහින්න කලින් මේ පුරුද්ද ඇති කරගන්න කියන දේ. එතකොට ශීගුවන්ට හිනාවක් තේනවා වගේම ඒකට එකඟයි කියලා ඔළුව වනනවා. ඇය අහන්නේ අපි බස් එකෙන් බහින වෙලාවක් ආවොත් එතකොටත් ඒ දේ කරන්න ඕනේද? ඒක අමුතුයි කියලා. ඒකට යූසෙන් hina වෙලා මං ඔයාගේ මනෝභාවය නරක කළාද අහනවා. ශීගුවන් ලැජ්ජාවෙන් උත්තර නොදී වාහනින් බැහැලා යන්න ගන්නේ. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඔයාලා අද ඩ්‍රාම එකට කැමති වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ කොටසින් ඉක්මනටම හමු වෙමු.